අපගේ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවටත් වයඹ ජනතාවටත් තමා මම මේ කතා කරන්නේ විශේෂයෙන් මම විශ්‍රාම ගියාම කලා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ශාස්ත්‍රයේ විවිධ ක්‍රියාකාරකම් හරහා ඇවිල්ලා ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තිනවා. ඒ චිත්‍රපටයේ නම ආයු. මේ දවස්වල ඔබගේ ප්‍රදේශයේ ඉරගත වෙනවා. ඉතාමත්ම හොඳ කතාවස්තුවක් අරගෙන අදට ගැලපෙන විදිහටයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම දක්ෂ සම්මානනීය තරුණ අධ්‍යක්ෂක චත්‍ර වීරමන් තමා මෙහි අධ්‍යක්ෂණය කරන්නේ. ජගත් මනුවර්ණ, සැන්ඩ්‍රා මැක්ස්, අෂේන් ඩයස් වගේම ලිලි රෙජින මාල්නි ෆොන්සේකා රංගපානවා ප්‍රධාන චරිත. මේකට සම්බන්ධ කෘතියන් සියලු දෙනාටම අපි ගත්තේ හොඳම දක්ෂයන්. මේ ආයු චිත්‍රපටය මේ වෙනකොට ජාත්‍යන්තර චිත්‍රපටි සම්මාන උළෙලවල් කිහිපයකටම යොමු කරා. ඒ වගේම ඉතාමත්ම උසස් ප්‍රතිචාර වගේම ඇගයීම් වලට ලක් වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට සති දෙකක් පමණ කාලයක් ලංකාව පුරා තිරගත කරපු මේ ආයු චිත්‍රපටයට විශාල වශයෙන් ඉතාමත්ම හොඳ චිත්‍රපටි ශාස්ත්‍රය පිළිබඳ විචාර ඉදිරිපත් කරන ප්‍රසිද්ධම සියලුම දෙනා කියන්නේ මේ වකවානුවේ ආපු හොඳම චිත්‍රපටයක් හැටියට එය ඔවුන් ඇගයීමට ලක් කරලා තියෙනවා. මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රධාන නළුන් නිලියෝ, ශාස්ත්‍රයට සම්බන්ධ අනුගත අය, කලා ශාස්ත්‍රයේ, ඒ වගේ විද්වතුන්, ඉංජිනේරු, වෛද්‍ය සෑම අංශයක්ම විශේෂයෙන් හමුදාවල කට්ටිය බලලා තාමත්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. ආයු චිත්‍රපටය හරහා සමාජයට ඉතාමත්ම වටිනා පණිවිඩයක් දෙනවා. රස වින්දනය ලබා ගන්න පුළුවන් සංගීතය සහ පසුතල නිර්මාණ ස්වභාව ධර්මයේ කොච්චර දුරට පාවිච්චි කරලා තියෙනවද? මේ කතා වස්තුව ගත්තොත් එහෙම උත්තර නැති ප්‍රශ්න වලට උත්තර සපයන චිත්‍රපටයක් බවටත් මේකපත් වෙනවා. තව දෙයක් මේ විචාරකයන්ගේ ලිපි දිහා බලනකොට පේන දෙයක් තමයි මේ චිත්‍රපටය චිත්‍රපටි ශාස්ත්‍රයට ඉදිරියට එන්න ඉන්න තරුණ අණ්ඩායම් වලට පාඩමක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් කියලා හුඟක් අය විස්තර කරලා තියෙනවා. මම දැක්කා. ඒ කියන්නේ මේ කතා වස්තුව පමණක් නෙමෙයි අධ්‍යක්ෂණය ඒ අවස්ථාවට තෝරාගත් පසුතල සංගීතය සපයන හැටි දක්ෂ නළුලියන්ගෙන් ප්‍රේමයටත් ඔබට ගිහිල්ලා දේවල් ලබා ගැනීමේ කටයුතු කරලා තියෙන ආකාරය ඒව දිහා බලපුවාම චිත්‍රපටයක් හදන්න ඉන්න නිෂ්පාදන අධ්‍යක්ෂණය රංගපාන්න අනිකුත් අංශවලින් සම්බන්ධ වෙන්න හැම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් නිර්මාණයක් කියලා විස්තර කරලා තියෙනවා. ඒ නිසා එය අත්විඳින්න ඔබත් පැමිණෙන්න කියලා ඉල්ලා සිටිනවා.